හැබැයි එතනින් නැවතුණා නෑ එයා දිනලම තමයි නැවතුනේ. කවුරුත් පරදිනව කියලා හිතපු ස්කාෆේස් මේ චැලෙන්ජ් එක දිනනවා. එන්න මේ විදියට රජ කිරුළ ස්කාෆේස්ගේ ඔළුවට එනවා. ඉතින් මේ සටන ෆේමස් උනේ Pride of Pride කියලා. හිටපු රජා මෙයාට චැලෙන්ජ් නොකරන තාම රජකම ඉන්නත් තිබ්බා. ඒකට තමයි opportunities grab කරගන්න කියන්නේ. මොකද කොයි වෙලාවෙ opportunity එකක් ඔයගලන්ට එවිල්ලා මොන විදියට පැත්ත ගහයිද දන්නේ නැහැ. ආපු චැලෙන්ජ් එකෙන් නැවතුනේ රජ වෙලා. ස්කාෆේස්ගේ විශේෂත්ව ගොඩක් තියෙනවා. ඔයාලා ඕන තරම් වීඩියෝ දැකලා ඇති. හයිනාස්ලා තමයි සිංහයෝ වුණත් මරන්නේ. මොකද හයිනාස්ලා යන්නේ ගෲප් පිටින්. කණ්ඩායමේ 50ක් විතර ඉන්නවා. එයාලා වට කළ ප්‍රතිවාදියව මහන්සි කරලා තමයි එයාලගේ දඩේම ගන්න. හැබැයි මේ ස්කාෆේස් ඒ වගේ 400 දෙනෙක් එයාගේ ජීවිත කාලේ මරලා තියෙනවා. ඒක රාජධානී ගොඩනගා ගන්න සිංහය 130ක් මරලා තියෙනවා. විශ්වාස කරන්න ස්කාෆේස් තනියම ඉපකොටේ මස් කෙනෙක් මරලා තියෙනවා. මෙන්න මේ වගේ සිද්ධිහින්ද ස්කාෆේස්ගේ ජනප්‍රියතාවය තවත් වැඩි වෙනවා. ඉතින් මේ ස්කාෆේස්ගේ පොඩි පැටියෙක් කාලා තියෙනවා කිඹුලෙක්. එන්න ඒකින්ද ඒ පැත්තෙම ඉන්න කිඹුල්ලු මේ ස්කාෆේස් එලවලා තියෙනවා. කොච්චර චණ්ඩියෙක් වෙන්න ඕනද? සාමාන්‍ය සිංහයෝ වතුරේ සෙල්ලම් දාන්න යන්නේ විශේෂයෙන් ගඟවල් වල ඒ වගේ. මොකද හුඟක් කිඹුල්ලු වගේ සත්තු ඉන්නේ. හැබැයි මේ ස්කාෆේස් කිසිම බයක් සැකක් නැතුව මේ මසයි මාරා වල තියෙන මාරා ගඟ තරණය කරනවා. ඒක නිකන් නෙමෙයි. එයාට හිතුන වෙලාවට එයා ගඟෙන් එහා පැත්තට යනවා මෙහා පැත්තට යනවා. හරියට අපි කඩේ යනවා වගේ. ඉන්ද රජ කෙනෙක්ට තියෙන ක්වොලිටි එක හින්දා මෙයා තව ජනප්‍රිය වෙනවා. රිස්ට ඇදීගෙන එනවා මේ කවුද මේ නම ගිය රජා කියලා බලන්න. ඔන්න ඔහොමයි අපි හැමෝම ස්කාෆේස් ගැන දැනගන්නේ. මෙයා නම් නියම රජෙක්ම තමයි. මෙයාට අග මෙහෙසිය හිටිය 9 දෙනෙක්. ඒ 9 දෙනාටම මෙයා හොඳින් සලකලා තියෙනවා. ඒ වගේම මෙයාගේ කප්ස්ලට මෙයාගේ පැටවුන්ටත් මෙයා හුඟක් ආදරෙන් ඉඳලා තියෙනවා. ඒක හින්දම වෙන්නේ නැති කිඹුල කාපු පළිය ගන්න මුළු පළාතෙම කිඹුල් එලවලා දානවා. මෙයා රජ වුණාට මෙයාගේ සහෝදරයා මතක් කරන්නේ. සහෝදරයත් එක්කම තමයි මේ රජකම කරගෙන යන්නේ. මේ අතරේ චැලෙන්ජ් ආවේ නැතුව නෙමෙයි. චැලෙන්ජ් කරපු කට්ටියට මේ සහෝදරයෝ 4 දෙනා එක මුතුව අර මුලින් කලින් කරපු විදියටම මෙයාලේ චැලෙන්ජස් ගානට දිනලා තියෙනවා. හැබැයි 2019 මේගොල්ලන්ට චැලෙන්ජ් එකක් එනවා. මේගොල්ලන්ගේ ජීවිත කඩේ. මේ සහෝදර 4 දෙනා පරණ පුරුද්දට චැලෙන්ජස් බාර අරගෙන එක මුතුව මේ සටනට සහභාගී වෙනවා. හැබැයි මේකෙදි තමයි හන්ටර් කියන තමන්ගේ සහෝදරයා ස්කාෆේස්ට නැති වෙන්නේ. ඉතින් ඔය හන්ටර් නැති වෙලා කාලයක් යනවත් එක්කම මේ සහෝදරවරු ටිකින් ටික ඈත් වෙනවා. මම හිතන්නේ ඒකට හන්ටර් නැතිවීම හේතුවක් වෙන්නේ නැති. සමහර විට සාමාන්‍ය සිංහයෙක්ට ජීවත් වෙන්න පුළුවන් අවුරුදු ගාණක්. හැබැයි ඒගොල්ලෝ රාජ්‍යකමට මෙහෙම රණ්ඩු වලට ගිහිල්ලා ටෙරිටොරිස් අල්ලගන්න ගිහිල්ලා ඒගොල්ලන්ට වැඩි කාලයක් ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේකේ විශේෂත්වය කියන්නේ මේ ස්කාෆේස් මෙච්චර දරුණු සටන් වලට ගිහිල්ලා අවුරුදු 14ක් ඉන්න පුළුවන්. ඒක හරිම විශේෂ දෙයක්. එකක් තමයි ස්කාෆේස් වයසට යනකොට එයා දැනගන්න එයාට චැලෙන්ජ් කරන්න යන්න බෑ. එක සද්ද දාන්න යන්න බෑ. පාඩු ඉන්නවා කියලා ඉන්නවා. විශේෂත්වය තමයි ඒ වෙනකොටත් වෙන කිංස්ලා පත් වෙනවා මේ පළාතට. ඒ කියන්නේ වෙන සිංහයෝ ඇවිල්ලා ඉන්න. හැබැයි මෙයාට චැලෙන්ජ් කරන්න, මෙයා මරන්න, මෙයාට හානි කරන්න යන්නේ නැහැ. මං හිතන්නේ මෙයාගේ තිබ්බ අර තේජස හින්දම තමයි කවුරුවත් මෙයාට වයසට ගියත් කරදර කරන්න ගියේ නැත්තේ. අපිට මේ කතාව හොයාගෙන යද්දි හම්බ වුණා මෙන්න මේ කාලේ ස්කාෆේස්ගේ අර ගොදුරු හොයාගත්ත කට්ටිය ඒ ගොදුරු කාලා අයින් කරලා මෙයාට වෙනම කොටසක් ඉතුරු කරලා යනවා. සාමාන්‍යයෙන් වයසට ගියපු සිංහයෙක්ට මේ දේ වෙන්නේ නැහැ. ඉතින් මොගෙම අවසාන කාලයේදී ඒගොල්ලන් කැමති ඒගොල්ලන්ගේ සැබෑ සමය ගත කරන්න තමන් කැමති වටපිටාව කැමති ස්ථානයක් තෝරගන්න. එන්න ඒක නිසා ස්කාෆේසුත් යනවා එයාගේ උපන් ගමට එයාගේ සැබෑ සමය ගත කරන්න. මොන දරුණු කූර රජෙක් වුණත් සතෙක් වුණත් මේ කාලේට එනකොට සෑහෙන දුකක් දැනෙනවා ඇත්තටම. මොකද මේ ස්කාෆේස් හින්දම කෙන්යාවට සෑහෙන ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් ආවා වගේ ලොකු ඉන්කම් එකක් ආවා. ඉතින් මේ ස්කාෆේස්ගේ අභිමානවත් රණශූර මතකයන් එක්ක ස්කාෆේස් අපෙන් සමුගන්නවා 2021 ජූලි 11 හරියටම දවල් 1ට. මෙයා ස්වභාවිකව තමයි මරණයට පත් වෙන්නේ. ඉතින් ලස්සන කඩවසම් කුමාරයෙක් දඩබ්බර් රජෙක් වුණ කතාව මෙතනින් නිමයි. අපේ YouTube link එක bio එකේ තියෙනවා. අපිව subscribe කරලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.